අනුරාධපුර හිරෝ කොල්ල නෑ මේ හිරෝට දවල් වෙච්ච දේවල් එක්ක රාත්‍රී කාලේ ගත කරන්න අමාරුයි. ඔන්න අද සෙට් වෙන්නේ මගේ අලුත්ම vlog එකකින්. අපි අද යන්න හදන්නේ අනුරාධපුරේ. අනුරාධපුරේ යන්න හදන්නේ මම දැන් මේ ජුවාලේ ගේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ ජුවා යනකම් වාහනේ ගේන්න යන්න ඕනේ. කවුද බෙමි අයියා යහනේ එහෙම නම් ගෙදරලා අතල්ලක ඉන්නවා. දැන් වෙලාව පාන්දර 1යි වෙලාව වාහනේ ගේන්න යන අපි දෙන්න දුක් විඳිනවා. අරුන් අතල්ලගේ නිදි. ජුවා යනකම් ඉන්නේ ජුවාලේ ගේ ඉස්සරහලා බලමු මේ මූ තාම නෑ. දැන් මෙතනට ඇවිල්ලා විනාඩි 10ක් විතර එනවා. බඩේ අවුලක් තියෙනවා කියලා මම හිතන බොකක් දානවා මම ඉන්නේ. මම දැන් කෝල් එක ආන්සර් කරලා මේ වොෂ්රූම් එකේ ඉඳන් කතා කරේ මම හිතන්නේ ඩෝන් කාර් දුන්නා මට එහෙම. පොඩ්ඩක් මම නම් මොන හරි කළා වගේ අත් මොකද මම නිදිමතේ ඉන්නේ පට්ට නිදිමතේ. ඕකයි හැටි බලමු මේ ජුවාපු ගම යන ගම vlog එකෙන් සෙට් වෙමු. වාහනේ ගියන්නේ යද්දී vlog එකෙන් සෙට් වෙමු. වාහනේ ගත්ත කොල්ලෝ. මෙන්න ජුවා යනවා පිටිපස්සෙන්. මාව හැප්පෙයිද නැහැ කොයි හරි මට පාර පේන්නේ නැහැ ප්ලෑසරේ මූරට වැදිලා. ෆයිනලි we got it. දැන් අපි යනවා ගෙදර ගිහිල්ලා අපේ අර මහත්තුරු ටිකවත් දැහැරවගෙන යන්න ඕනේ අනුරාධපුරේ. මේ අනුරාධපුරේ කවුරු හරි මේ vlog එක බලනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ ඔහේ එන්නේ ඔයාලට සැපත් දෙන්න. ඉතින් එනම් vlog එකේ සෙට් වෙමු අපි ගමන යන්න පටන් ගත්තට පස්සේ. කොල්ලෝ සෙට් වුණා. යෝ සෙට් වුණා කියන්නේ තාම අපි දෙන්න විතරයි. මගින් ගන්න ඕනේ අනිත් මෝඩියෝ තුන් දෙනාව. ඉහානියයි දෙසානියයි ඔන්න අපි ආවා කුක්කු දෙසාන්වයි මෝඩ ඉහාන්වයි පික් කරගෙන ඕ අන්න මහත්තයා කියන ඉස්සරහට ගන්න. ඔහොමයි මේ ඩබල් එක ගත්තේ දැන් ඊළඟට ඉන්නවා අර පිස්සු බෙමින්දව ගන්න තියෙනවා. මම ඕන විදිහට නැග්ගන්නද? යට දන්නේ ඒකවත් දන්නේ නැහැ. වාහනයක් ගැන මෙලෝගේ දැනුමක් නැහැ. එපා වෙනවා. මං ගිහලා වැඩේ කරලා දිරෙන්න. ලොක් කරලා නෑ බං. ඔය වයර් එකක් ඇදුනා මේ. මේ තියෙන පුළුවන් එකක්. ඒ ලොක් කරලා තමයි බං. ඔය උතන මේ මෙහා පැත්තේ. නෑ අර හීන කැල්ලක් තියෙන්නේ. ඔව්. ඔන්න මේ මෝඩ ජෝඩු අරගෙන අපි ආව මෝඩ බිමින්දියාව ගන්න. නාලා ඉන්නේ මන් හැව් දෙවන්ද. මු කාලේක පස්සේ නාලා. මේ බෑගේ මෙතනින් මෙහෙට නෑ. ඒ ඔමයි ඉස්සර දැන් බෙමින්දවත් ගත්තා. අපි vlog එකට සෙට් වෙමු. මගෙන් දැන් කොල්ල ටික අරන් තියෙන්නේ යන්න තියෙන්නේ වෙලාව 1:55යි. දෙකට කිට්ටුයි. ප්ලෑන් කරපු විදිහට වෙලාවට යනවා. එහෙනම් අපි සෙට් වෙමු vlog එකට මැද්දෙන්. සෙට් වෙලා ඉන්න vlog එකේ දිගටම. ඔන්න අපි සුපුරුදු පරිදි ආවා පන්සලට පඳුරු දාන්න. හැමදාම වගේ ජුවා පඳුරු දාලා. ඉතින් ඔමයි දැන් වැදලා කරලා අපි යනවා මෙතනින්. vlog එකට සෙට් වෙමු මගදී අනිවාර්යෙන් දැන් වදින්න ඕනේ. පන්සල ගාව ඉන්නේ පන්සල ඉස්සරහා පඳුරු දාලා දී. A few moments later බෙමින්දයට කබ්බ සෙට් වෙලා කොහෙවත් යන්න බෑ. අයියෝ හැමතැනම හානවා ගිහිල්ලා. මේ පේනන්නේ නැහැ. දැන් ඒ සමහරක් කිරෝ සමහරක් කිරේ හිතා පොඩ්ඩින් පිටිපස්සෙන්. ඔන්න දැන් ගියා කිරි පැකට් එක මොනවාද අරන් එන්නේ කියලා එපා වෙනවා අප්පා මේ යකත් එක ගමනක් යන්න ගියාම පුදුම මදයක් තියෙන්නේ. එක්ක ඔළුව කරගෙනව නැත්තම් කබරය දානවා. අයියෝ එක්ක වුණා වගේ ගමනක් යන්න බෑ. ගමනක් යන්න බෑ. වැඩක් නෑ කතා කරලා ජුවා මොකෝ හිතන්නේ අපි ආමග කෙටි ආයුධ මග දුරයිද? chill bro. දැන් අපි ළඟ ඉන්නේ කුකුණා කියලා. ඒරිකම එන්ට්‍රන්ස් එකට කිට්ටු වෙන්නේ. ඊට පස්සේ අපි කුකුණාගෙන් එක්සිට් කරලා අපි කියන්න මොකද්ද වෙන්නේ කියලා විස්තර. ඔය විස්තරේ අපි දැන් ඉන්නේ මීරිගමනේ. යයි ඉස්සරහට යන් vlog එකේ තව ආතල් ගොඩක් තියෙනවා. තාම අනුරාධපුරේට ගියෙත් නෑ. මේ vlog එක වලට විනාඩි 30ක වගේ vlog එකක් බලන්න පුළුවන් වෙයි. විනාඩි 30ක vlog එකක්වත් බලන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මේ යකා එඩිට් කරලා දෙන්නේ නෑ. vlog එකක් එඩිට් කරගෙන පුදුම අමාරුවක් තියෙන්නේ. මට එපා වෙනවා. මේක තමයි ඔයගොල්ලෝ තරියගේ YouTube channel එකෙන් බලලා ආතල් vlog එක. මූ ඉන්නවනේ ඒකයි මූ එහෙම කියන්නේ. මූ නෑ මූ දවල්ට නෑ. වෙලාවට රැයට ගහන vlog එක. අපි ලොකුවම දැන් හෙට මේ රැයටත් නෑ හෙට. කබ්බ බෙමිය ආවා. කබ්බ බෙමිය ගෙනලා පාන් ගෙනල්ලා. දෙවින්ද ටත් එපා කිව්වා පරයෝ දැන් කනවා. නෑ කන්න හිතාගෙන හිටියේ නෑ දැක්කම කන්න හිතුණා. උඹට කන්න නැතුව ඉන්න බෑනේ ඒක හරියන්නේ. අයි කිපා. මම මෙයාගත්ත කොහෙවත් යන්න බෑ. ඔකයි තාත්ති ඉතින් ජුවා එන අපි කාලයක්. අපි සෙට් වෙමු කුරුණෑගල අනිවාර්යෙන් නවත්තමු. ඒක බෝ. අපි සෙට් වෙමු කුරුණෑගලි. අද මම කියන්නේ one exite එක ගැන. කොහොමද පොඩි ක්‍රීඩා කරන ගමන් අතර ගානක් ආවෝ. ඉතින් මෙයා ගාමින් හඳුන්ලා දීලා තියෙනවා. ක්‍රීඩා තුනක් crash game, under and over, burning home. රිස්ක් එකක් ගන්න කැමති ඔයාලට පුළුවන් මේ පොඩි ගේම් ප්ලේ කරලා අතර ගානක් හොයාගන්න. ඉතින් ඔයාලා one exite එක එකතු වෙද්දී මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට පුළුවන් රුපියල් 35000ක බෝනස් මුදල් දිනා ගන්න. iPay, UPay, සම්පත් විශ්ව වගේ ක්‍රම වලින් ඔයා දිනන මුදල් ඔයාලා ලේසියෙන්ම ඔයාගේ අතරම ගන්නත් පුළුවන්.
ගත්තුවත් ඒකක් බොන්න අරුන් දෙන නිදි අපේ මේ කවුද හානයයි දෙශානය නිදී අල්බොනොතේ මම මේ චොක්කටයක් එක්ක බොන්නේ ආතල් ඇති කියලා හිතනවා කුරුණෑකලින් කුරුණෑකල කිව්වනේ කුරුණෑකල සෙට් වෙනවා කියලා මම චොක්ලට් එක ගන්නදි ටෝක් දෙනවා මේ මට නම් මේ විලාවට කන්න ඉතින්නේ මම චොක්ලට් කිය જાතිය අනේ මන්ද ගුලියක් කෑවොත්තරන්නේ චොක්ලට් කන්න ඉතින්නේ මේ කෑල්ලක නා කෑල්ල මම මසන් කිව්වොත් කිව්ව කෑවේ නෑ නෑ මූ බලෙන් දුන්නේ හින්දා මම මේ ගත්තේ බලෙන් දීලා හරිනේ ඒකයි මේ චොක්ලට් එක ගත්ත ගත්ත මම වෙන දෙයක් නෙමෙයි චොක්ලට් කියන්නේ එහෙමයි මු කන දැනට ගියා කන්න නැවැත්තුවා බඩගිනී කියලා මට විතරක් කරලා එපා තව කිලෝමීටර් 100ක් විතර ගිහලා මම මොයි කොහෙන් හරි ඉස්සරයන් කමු මේ දැන් මට බඩ අපිට යන්න වගේ එනවා කිව්වා මේ නෑ ඔයාලා කන්න එපා මම දන්නවනේ බං උඹලගේ හිත වෙනස් වෙනවා කියලා ඔබ දන්නවද මම සෑන්ඩ්විච් පාන් ගෙනාම 7ක් 30යි එක ඈ රුපියල් 30යි ඒ ලාභයිනි බං ඒ සෑන්ඩ්විච් එක රුපියල් 30යි 30යි බං ඔබ දන්නව දැන් මම කද්දී උඹලා නිකන් ඉන්නේ මං ගෙනාම 7ක් එයානේ යත් වෙනවා ඒ සමෝස එකයි රෝස්ට් එකයි ඈ නුවාවා එලාවට මං 7ක් ගෙනාවා නෑ ඒක දැක්කම මට කන්න හිතුණා මට කන්න හිතුණා ඒක නැත්තම් මම කන්නේ නෑ එහෙම කනවා ඒ වෙලේම කන්නේ මේ මට කන්න හිතින්න ගෑවි කන්න හිතුණා නැත්නම් අපිට කන්නකෝ එන්න තිබ්බ මෙහෙට උනා කොමාරි අපි දැන් ඉක්මනට එකක් දීලා යන්න ඕනේ අනුරාධපුරේ තව කිලෝමීටර් 100ක් විතර යන්නත් තියෙනවා බයි හලෝ ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේට හරියා බලන්න ගමන් ඉතින් මම පොඩ්ඩක් කන්ටිනියු කරනවා හරියට බ්ලොග් එක අනුරාධපුරේට ඇවිල්ලා ඉන්නේ දැන් හරියට පාන්දර 6ට කිට්ටු ඉන්නේ පාමාර පාය 40යි ආයි මේ බ්ලොග් එක සෙට් වෙන්නේ ෂෝ එකට යන්න ලෑස්ති වුණාම ඒ කියන්නේ අද රැට අපි 4 විතර ආයි පටන් ගන්නවා රෑ මේ බ්ලොග් එකේ ඉතුරු ටික මෙතනින් පස්සේ වෙන දේවල් බලන්න නම් ඉතින් දෙමියා channel එකේ දාන බ්ලොග් එකට සෙට් වෙනවා කට්ටිය අනිවාර්යෙන් සෙට් වෙන්න. ඒකත් බලන්න. එහෙනම් අපි ෂෝ එක තියෙන වෙලාවට සෙට් වෙමු. හයි ඔන්න දැන් සෙට් වෙන අපි ෂෝ එකට යන ගමන් කියන්නේ මේ අපි අද හිටියේ අපේ යාළුවෙක්ගේ තැනක මම අනිවාර්යෙන් දැන් මේ අපි ආය ආවට පස්සේ විතර පෙන්නන්නම් මේ වැඩේ කියන්නේ අදත් අපි ආපු වාහනේ කැඩුනා අද නෙමෙයි ඒක දැන් කොහොමද පෙන්වන්නේ හෙට උදේ කියන් පෙන්වනවා හෙට උදේ පෙන්නන්න මම නෑ හෙට උදේ උඹ නැද්ද නෑ මම නෑ නේ අදත් බ්‍රේක් ඩවුන් වුණා මේ අපි වාහනේ ඉතින් වාහනේ දාලා තින්නේ හදන්න දැන් හෙට උදේට තමයි වැඩේ කරගන්න වෙන්නේ අපේ මේ යාළුවෙක් ඉන්නවා අනුප හායි බ්‍රෝ මොකද වෙන්නේ? මෙයානේ හොටෙල් එකේ තමයි අපි හිටියේ අද උදේ ඉඳන් රෑටත් එහෙ ඉන්නේ අනිවාර්යයෙන් රෑට මම බ්ලොග් එකෙන් ගේන්නම් එයාගේ හොටෙල් එක ඉතින් මේ දැන් අපි ඒගොල්ලෝ ගෙදරට ගිහිල්ලා දැස්ති වෙලා ෂෝ එකට යනවා ෂෝ එකට යද්දි අනිවාර්යයෙන් සෙට් වෙමු රයිට් ඔන්න අපි යන්න හදන්නේ ෂෝ එකට ලෑස්තිලා ඉන්නේ මේ ඩිසාන්නොත් දාන්න ඕනේ මාරු එහට යන්න කොල්ලෝ උලන් නෑ මේ ඒකනේ අනුරාධපුර අපි යනවා සල්ගාදු එකට යන්නේ සුපිරි පාරක ඉලාවට දැන්ද අපිට අපි බලමු අලිය කම්මුණත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකක් දාන්න කැමරා කාචි රසු කරගන්න අනිවාර්යෙන් ඉතින් රැඳී සිටිනවත් සමග යනවා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට බයි බයි අපි ෂෝ එකට අවිල්ලා ඉන්නේ පේන වැඩි බෑන්ඩ් එකේ ෂෝ එකේ ඉන්නේ ඉක්මන්ට ෂෝ එකේ ෂොට් ටිකක් ගේන්නම් කියන ඒවා එන්නේ නැතුව ඇති සෙට් වෙලා ඉන්න අපිත් එක්ක බලමු බ්ලොග් එකේ ඉතුරු ටිකේ Are you proud? Hurrah! Sahkariyat hoda
අපි අන්තිම අපේ ගීතය ලෙස අපි තෝරගන්නවා ඔයාලා කවුරුත් දන්නවා උකුල්ලතාවේ දන්නවද? නියමයි. දන්න කට්ටිය අපිත් එක්ක ගියමු. අපි කියනවා උකුල්ලතාවේ කතරේ මුලාවේ නැති වූ වෙලාවේ මට සිනාරි තියා අගිනවේ මන්දාලේ එකදුනේ කල්පනාවේ මන්දා කාලේ ගෙවුනේ රයිට් ෂෝ එක ඉවරයි. කොල්ලොටික ඉන්නේ අනුරාධපුර ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා. මෙන්න අපේ නවාතැන් කරු අඳුරන කොල්ල දෙන්නෙක් ඉන්නේ. බාඩ. දේශා මොනවද කියන්නේ? මගේ බිස්නස් වැඩේ කරගන්න කියන්නේ. එයා සල්ලි දීලා තමයි වැඩේ කරගෙන තියෙන්නේ. බිස්නස් ම කියන්නත් බෑ ඒක. ඔමයි විස්තරය අපි දැන් මේ මොනාරි කාලා කරලා කෑම අරගෙන කෑම අරගෙන මෙතනින් යන්න තමා බලාපොරොත්තු ආමේ. මෙන්න මේක අපි ඉන්නවා. පේනවද? දැක්කද? මොකෙද්ද බම් මේ? ඉතින් ඔමයි විස්තරේ vlog එක මෙතනින් ඉවර කරනවා. මොකද මේ තවදුරටත් ගහගෙන යන්න බෑ. මේක හරි අමාරුයි. ඔන්න මේ යාළුවෝ තුන් දෙනෙක් කෙනා යාළුවෝ තුන් දෙනෙක් බලන්න කවුද එන්නේ කියලා. දන්නේ නැතිනේ. දවල් හිටියා හවස ගියායි රෑ ආවා. හිරෝ කොල්ල නෑ මේ හිරෝ. හිරෝට දවල් වෙච්ච දේවල් එක්ක රාත්‍රී කාලේ ගත කරගන්න අමාරුයි. දවල් නෑ මගේ දවල් නෑනේ බං. මගේ නයිට් විතරයි. මේ බැට්මෑන් බං. බැට්මෑන් එක සෙල්ෆි එකක් ගන්නවා අපි. ඉතින් කොල්ලොටියේ සෙට් ලයින් දැන් අපි යනවා රැයට පොඩි වැඩක් තියෙනවා අපි කට්ටියටම කරන්න. වාහනේ හදන්න තියෙනවා. අපේ වාහනේ කරුණේ ඒක හොඳම දේ. අපි කියන්නේ අපේ අපේ වගේ තමයි. වාහනේ කරුණේ ඒක ඇත්ත කරදර වෙනවා මිනිස්සුන්ට ඒක වෙන කතාවක්. සාමාන්‍ය දෙයක්. ඔව් සාමාන්‍ය දෙයක්. පොඩි එකක් අඩියක් ගහනවා මේ. පොඩි එකක් ඔයාලා අඩියක් ගහන්න දෙන්න අපි සෙට් වෙමු. අඩියක් ගහන්න එහෙනම් මං අඩියක් ගහන්න අරන් යන්නේ. මොකද මං අනිවාර්යයෙන් අපි සෙට් වෙමු. බයි. ඉතින් එහෙනම් ගිල්ලෙන් නම් සෙට් වෙමු ඊළඟ බ්ලොග් එකෙන් ඇඹිලි පිටියේ. බයි.